හොඳයි. හැමදෙනාම සාදුකාරයක් පවත්වනවා. ඉතින් මේ පින්කම සඳහා හැමදෙනාම සහසම්බන්ධ වෙන්න කියලා ප්‍රමෝදිතව මතක් කරන්නේ දෙනවා. සදහවත් පින්තුනි. අපේ විහාරස්ථානයේ අපි ආරම්භ කරන්නේ දෙන පින්කම් මාලාව. දැන් දිනයන් දායක ආසන්න කාලයක් දිනයන් 9ක් අපි අඛණ්ඩව මේ විහාරස්ථානයේ මේ පීරුවේ මේ සතර පීරුවේ දායක පින්නතුන් දායක කරගෙන පින්කම් මාලාවක් සිද්ධ කරන්නට යෙදුණා. පුණ්‍ය මල් මාලාවක් ගොතන්නට යෙදුණා. මේ පුණ්‍ය මල් මාලාවේ කොටස් කරුණු තමයි ඔය අපි අවශ්‍ය කරන මඟ පෙන්වීම සිද්ධ කරන්නට යෙදුණා. ඉතින් හැමදෙනාම දැන් පුණ්‍ය මල් මාලාවක් නෙලාගෙන සකස් කරගෙන පිළින් පෝෂණය වෙලා කටයුතු කරන අවස්ථාව. ඉතින් විහාරස්ථානයේට මේ විදිහට නවාංගයක් එකතු කරමින් අපි වැඩ කටයුතු කාරණාවල් සිද්ධ කරන්නට යෙදුණා. මේවා පිළිබඳව නැවත මතක් කිරීමෙන් කතා කිරීමෙන් ප්‍රයෝජනයක් පලක් නැහැ. ඉතින් පැවිද්දන් හැටියට අපිට පැවරුණු යම් ශාසනික වගකීමක් තියෙනවා නම් මේ ශාසනික වගකීම අපි සිද්ධ කළාය කියන සන්තෝෂයේ සතුට පවුණා අපේ සිත් තුළ සදාකාල ඉතුරු වේ. භෞතිකව ගොඩ නැගුණු අනිකුත් දෑ පවතින. ඉතින් මම බොහොම සන්තෝෂ භාවයට පත් වෙනවා මේ විදිහට විහාරස්ථානයේ වැඩ කටයුතු සිදු කරලා අපි මේ දායක පින්වතුන් සහ සම්බන්ධ කරගෙන පින්වතුන්ට මේ පින්දහම් කටයුතු දැක බලා ගන්න. ඉතින් අපි 35 තුනේ පිරිත් දේශනාවක් සිදු කරන්නට යෙදුණා. මේ ළමාලකටි වැඩිහිටියෙක් වුණා. එහෙම ලොකුවට දැකපු දේවල් නොවෙන්න පුළුවන්. ඉතින් පිරිත් දේශනාවේ තියෙන ඒකාංගයක් තමයි ඒ. ඉතින් 35 සම්පි පිරිත් දේශනාව ආදී වශයෙන් තව දේශනා ක්‍රමයන් තියෙනවා. ඉතින් අපි 35 තුනක රාත්‍රී දෙකක පිරිත් දේශනාවක් සිදු කරලා ඊයේ උදෑසන කාලේ අද උදෑසන කාලේ ඒක නිවා කරලා අද